ඉතින් දරුවනි ඔන්න අපි අදත් මුණ ගැහුණා. අදත් අපි මයික්‍රෝ ලෙසන් එකකින් අලුත් පාඩමක් අපේ ඉංග්‍රීසි දැනුමට එකතු කරගමු. අද ඔයගලන්ට උගන්වන්න යන්නේ කියලා දෙන්න හදන්නේ යම් කිසි වැඩක් කරන්න හිතෙනවා කියන අදහස අපි කොහොමද ඉංග්‍රීසියෙන් ප්‍රකාශ කරන්න කියන කාරණා. දැන් අපි දන්නවා හිතනවා කියන එකට අපි සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ think කියන පදේනේ. THINK think. හැබැයි යම් කිසි වැඩක් කරන්න හිතෙනවා කියද්දී අපි think කියන පදය පාවිච්චි කරන්නේ නැහැ. ඒ වුණාට අපි පාවිච්චි කරන්නේ feel like කියන වාක්‍ය ඛණ්ඩය. මේ ෆ්‍රේස් එක තමයි භාවිතා කරන්නේ. අපි මේකත් එක්කම අපි පාවිච්චි කරනවා verb එකේ ing form එක. දැන් ඔයගොල්ලෝ දන්නවා ing කියන්නේ running, going, drinking, sleeping, eating. So we call them the ing verbs. එතකොට අපි feel like එක අපි පාවිච්චි කරන්නේ ing form එක දාලා තමයි අපි යම් කිසි වැඩක් කරන්න හිතෙනවා කියලා කියන්නේ. හොඳට බලා ගන්නකො. මට යන්න හිතෙනවා. I feel like going. මට නම් දැන් නිදා ගන්න හිතෙනවා. I feel like sleeping. මට දැන් මොන හරි බොන්න හිතෙනවා. I feel like drinking something. I feel like drinking something. I feel like drinking some water. Right? මට මිනිහට ඇත්ත කියන්න හිතෙනවා. I feel like මට ඔහුට ඇත්ත කියන්න හිතෙනවා. නැත්නම් මට මිනිහට ඇත්ත කියන්න හිතෙනවා. එහෙම අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ. I feel like telling him the truth. I feel like telling him the truth. මේකෙදි මට ඕක කියන්න හිතෙන්නේ නැහැ. මේ වැඩේ කරන්න හිතෙන්නේ නැහැ කියද්දි අපි මේකේ මුලට දාගන්නවා don't කියන පදේ. හරි හොඳට බලා ගන්න. එහෙනම් මට යන්න හිතෙන්නේ නැහැ. I don't feel like going. මට මිනිහට ඇත්ත කියන්න හිතෙන්නේ නැහැ. I don't feel like telling him the truth. මට නිදා ගන්න හිතෙන්නේ නැහැ. I don't feel like sleeping. එහෙනම් ඔබ හොඳට තේරුම් ගන්න ඕනේ යම් කිසි වැඩක් කරන්න හිතෙනවා කියද්දි අපි පාවිච්චි කරන්නේ feel like එක ක්‍රියාපදයේ ing form එක. යම් කිසි වැඩක් කරන්න හිතෙන්නේ නැත්නම් I don't feel like සමග verb එකේ ing form එක. මේක හරි සරල ග්‍රාමර් එකක්. ඒකම එදිනදා ජීවිතයේදී අපිට මේක නිතරම පාවිච්චි කරන්න පුළුවන් එකක්. දරුවනේ නැත්නම් වැඩිහිටියනේ ඔබ කවුරු හරි මේ භාෂාව ඉගෙන ගන්නවා නම් ඔබ කරන්න පළවෙනිම වැඩේ තමයි ඔබ ඉගෙන ගන්න කතාව දවසේදී එක්කෙනෙකුට හරි කියන්න. ඔබේ කටින් මේක ප්‍රැක්ටිස් කරන්න ඕනේ. දැන් අපි දන්නවා සිංහල භාෂාව අපි නිතරම ප්‍රැක්ටිස් කරලා අපේ උග්‍ර හරි වෝකල් යුනිට් එක හොඳට සිංහල වලට ප්‍රැක්ටිස් වෙලා තියෙන්නේ. ඉතින් ඉංග්‍රීසි වලටත් මේ ප්‍රැක්ටිස් එක අපි වෝකල් යුනිට් එකට දෙන්න ඕනේ. එහෙම නැතුව අර નિરાයාසයෙන් ස්පොන්ටේනියස් ස්පීකින් කියන එක ඔබෙන් එළියට එන්නේ නැහැ. ඒ නිසා ඔබ ඉගෙන ගන්න දේවල් දවසට එක සැරයක් හරි තමන්ගේ යාළුවෙකුට, තමන්ගේ ගෙදර කෙනෙකුට හරි කවුරුත් නැත්නම් තමන්ගේ සොරතලාට හරි කමක් නැහැ මේ වාක්‍ය පාවිච්චි කරලා කියන්න. එහෙම වුණාම තමයි ඔබට මේක ඔබේ භාෂාවට ලේසියෙන් එකතු කරගන්න පුළුවන්. එහෙම වුණොත් තමයි අපිට අපේ ඉංග්‍රීසි භාෂාව කතා කිරීමේ හැකියාව වැඩි කරගන්නත් පුළුවන්. එහෙනම් අපි නැවතත් මේ වගේම වැදගත් හොඳ ලස්සන පාඩමකින් මුණ ගැහෙමු.